O level වලට ගණිතයට ඒකක් ගන්න කොහොමද කියන මාතෘකාව තමයි මම ඔයාලත් එක්ක පොඩ්ඩක් මේ කතා කරන්න හේතුවේ. ඉතින් මේකෙදී අපිට කරන්න පුළුවන් ට්‍රික්ස් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම මේ සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය කියන්නේ හර විෂයක්. මේ ගණිතය සමත් වෙන්නම ඕනි. ඔයාලගේ මම මේ ටාගට් කරන්නේ ඔයාලා දැන් චූටි බබාලා නෙවෙයි. පොඩ්ඩක් දැන් ඕගොල්ලෝ මේ ඔයාලගේ ජීවිතේ ගන්න පුළුවන් හොඳම හැරවුම් ලක්ෂයට ඇවිල්ලා තියෙන මොහොතක්. නේද? ඔයගොල්ලෝ දන්නවා දැන් මේ සාමාන්‍ය පෙළ ලියලා ඉවරුනාට පස්සේ සමහරක් කට්ටිය පාසල් යයි ඒ වගේම තවත් සමහර කට්ටිය එයාලගේ වෘත්තීය ජීවිතය ආරම්භයි මේ කොහොම කරත් ඔයාලට සාමාන්‍ය පෙළ විභාගයට ඒකක් තියෙනවා නම් ඒක ලොකු වැලියු එකක් වෙනවා ඒ වගේම තමයි අඩුම C1ක් හරි තියෙනවා නම් ඒක ඔයාලට ලොකු වටිනාකමක් වෙනවා ඔයාලා දන්නවා දැනටත් සමහර රජයේ එක්සෑම් ගැසට් කරද්දී මේ හැම එකටම ගණිතයේ C බලනවා ඒ වගේම තමයි ඕනිම දෙයක් කරද්දී සම්මානයක් තියෙන එක ගොඩාක් ලොකු වැදගත්කමක් වෙනවා. එහෙනම් අපි කොහොමද මේ ගණිතයේ විෂයට සම්මානයක් දාගන්නේ? ඒකත් ඔයාලා දැනගන්න ඕනි කාරණාව තමයි විශේෂයෙන්ම මේ ගණිතයට එකපාරින්ම A1ක් B1ක් C1ක් තියෙනවා නම් ගොඩක් ලොකු වටිනාකමක් ඔයාගේ රිසර්ච් ෂීට් එකට එනවා. ඒ වගේම තමයි හැම විභාගයකටම මම අර කලින් කිව්වා වගේ ගොඩාක් විභාගවලට ලියද්දී දැන් ඔයාලා වෘත්තීය ජීවිතයට යනවනේ මෙතනින් පස්සේ නේද? ඔයාලට තේරෙනවනේ මම මේ කියන දේ. ඉතින් ඒ අවස්ථාවේදීත් ඔයාලට අනිවාර්යෙන්ම ගණිතයට C1ක් තියෙන එක ගොඩාක් බලපානවා. ඒක නිසා මම කියන්නේ මේ දැන් හරි උත්සාහ කරන්න. ඔයා පාඩම් කරන්නේ නැතුව ඉඳලා දැන් මේ පාඩම් කරන්න පටන් ගත්ත පුංචි බබෙක් නම් දැන්ම ඉඳන් උත්සාහ කරන්න පුතේ ඔයාලගේ ජීවිතේ මේ හැරෙන හැරවුම ඉදිරි අනාගතේ මාරම වෙනසක් කරනවා. හරි. ඉතින් ඒක නිසා මං බය කරන්න කිව්වා නෙවෙයි ඇත්ත පැහැදිලි කරේ. එහෙම නැති වුණොත් පුතේ අපි දවසක ගොඩක් හිතා ගන්නවත් බැරි විදිහට අසරණ වෙනවා. ඒක වෙනවම තමයි. මොකද සමහර අවස්ථාවන් වලදී මගේ යාළුවොත් ඉන්නවා පළවෙනි පාරම ගණිතයට C1ක් දාගන්න බැරි වුණොත් දෙවෙනි පාර කරලා C1ක් දාගත්තොත් ඒත් සමහර විභාගවලට යාලට මුහුණ දෙන්න බෑ. මොකද ගණන් වලට C1ක් ඇතම් එක්සෑම් වලදී පළවෙනි රිසල්ට් ෂීට් එකේම ඉල්ලනවා. ඒක තමයි ඇත්ත. ඒ වගේම තමයි ඔයාලා වෘත්තීය ජීවිතයට යනවා වගේම ඔයාලා A level වලට මොනවා හරි විෂයක් කරන්න හිතන් ඉන්නව නම් ඔයාලගේ අනාගතේ රැකියාවක් මුල් කරගෙනම ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ එන A level එක කරන්න ඕනි. එහෙම නැත්නම් ඒත් අපි දවසක හිතා ගන්න බැරි විදිහට අසරණ වෙනවා. මොකද අපිට ඇත්තටම කිව්වොත් මේ දේවල් අපිට කියලා දෙන්න කවුරුත් හිටියේ නෑ. හැබැයි ඔයාලට දැන් මේ මොහොතේදී අපිව බලන්න පුළුවන්. ඒ වගේම තවත් ගුරුවරු බලන්න පුළුවන්. ඔයාලට නේද? ඔයාලගේ ඉස්සරහට ඇවිල්ලා ගොඩක් කට්ටිය හෙල්ප් කරන්න ඉන්නවා. ඉතින් මේ හැම කෙනෙක්ගේම උදව් ගන්න ඔයාලගේ විභාගය හොඳට සාර්ථක කරගන්න ඒ හැම කෙනෙක්ගෙම ආශිර්වාදයක් ඔයාලා එක තියෙනවා. ඒ වගේම තමයි ඒගොල්ලෝ කියලා දෙන පාඩම් දැනුම කුසලතා ඒ හැම එකක්ම ඔයාලා ගාවට මේ ස්මාර්ට් ෆෝන් එක හරහා මේ එනවනේ. ඉතින් ඒකත් ඔයාලට ලොකු දෙයක්. අපේ කාලේ වගේත් නෙවෙයි. දැන් ඉතින් ඔයාලට හැමතේම ගොඩාක් ඉක්මනට ළඟා කරගන්න පුළුවන්. ඉතින් හරි. අපි දැන් ඔන්න ගණිතයට ඒකක් ගන්න කොහොමද මේ පුංචි කාලෙදිත් වැඩ කරන්නේ කියන එක සම්බන්ධයෙන් තමයි මම ඔයාලට කතා කරන්න හිතුවේ. ඔයාලා දන්නවා ගණිතයේ පේපර් එක ගත්තොත් එහෙම එක කොටස් දෙක කොටස කියලා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එතනදී ඔයාලට පැය 5ක කාලයක් තමයි හිමි වෙන්නේ. ඉතින් ඒ පැය 5ක කාලය තුල ඔයාලා කොහොම හරි ඒ කාලය මැනේජ් කරලා ඔයාලගේ එක්සෑම් එක ලියන්න ඕනි. ඉතින් අපි මුලින්ම පළවෙනි ප්‍රශ්න පත්‍රය ගැන කතා කරමු. පළවෙනි ප්‍රශ්න පත්‍රය ගැන කතා කරොත් ඔයාලට මම මුලින්ම ඊටත් කලින් කියන්න ඕනි. අනේ පුතේ පුළුවන් නම් අනිවාර්යෙන්ම ඔරලෝසුවක් අරගෙන යන්න. මොකද ටයිම් එක මැනේජ් කරගන්න එක ඔයාලට මේකෙදි ගොඩාක් ලොකු දෙයක් වෙනවා. එහෙම නැත්නම් එහෙ බලලා මෙහෙ බලනකොට වෙලාව ගිහිල්ලා තියෙයි. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ A කොටස සහ B කොටස කියලා දෙකක් තියෙනවා. A කොටසේදී ඔයාලට ප්‍රශ්න 25ක් හම්බ වෙනවා. ඒ වගේම තමයි B කොටසේදී ඔයාලට ප්‍රශ්න 5ක් හම්බ වෙනවා. මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයාලගේ A කොටසේ එක ප්‍රශ්නයකට ඔයාලට ගන්න පුළුවන් පුතේ හරියටම විනාඩි 2ක කාලයක් විතරයි. මොකද විනාඩි 2ක කාලය ඔයා බලන්න 2 වැඩි කිරීම 25 නේද 50ක් එනවා. ඒ කියන්නේ ඔයාලට විනාඩි 50ක් ඇතුළත A කොටස ලියලා ඉවර කරන්න සිද්ධ වෙනවා. B කොටස ගත්තොත් එහෙම එක ප්‍රශ්නයකට ඔයාලට විනාඩි 10ක් ගන්න පුළුවන්. ඒ විනාඩි 10 පහෙන් වැඩි කරලා බලන්න. එතකොටත් ඔයාලට විනාඩි 50ක් එතනදී වැය වෙලා තියෙනවා.
එතකොට විනාඩි 50යි B කොටසට ගියපු විනාඩි 50යි දෙකම එකතු කරපුවාම ඔයාලගේ විනාඩි 100ක් හැදිලා තියෙනවා. එතනදී ඔයාලට ඉතුරු වෙන්නේ ඔයාලටම තේරෙනවා පුංචි කාල සීමාවක් විතරයි ඔයාලට එතකොට ඉතුරු වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා එතකොට විනාඩි 20ක් වගේ පුංචි කාලයක් ඉතුරු වෙන්නේ. ඒ විනාඩි 20 ඔයාලට පුළුවන් බැරි වුණු මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක නැවත බලන්න. විශේෂයෙන්ම කියන්න ඕනි එකම ප්‍රශ්නේ එල්ලිලා ඉන්න එපා. ඔයාලට බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අතහැරලා ඉතුරු එකට යන්න. එහෙම ගිහිල්ලා නැත්තම් අර දෙවෙනි ප්‍රශ්නේ දැන් ඔයා හිතන්නකො පළවෙනි ප්‍රශ්නේම මොකක්ම හරි ගැටලුවක් ආවොත් එහෙම ඒක එල්ලිලා ඉන්න එපා. ඒක අතහැරලා ඊගාවකට යන්න. එහෙම ගිහිල්ලා කොහොම හරි ඔයාගේ පේපරේ තියෙන ප්‍රශ්න කොටස් ටික ඉවර කරන්න. අවසානයේදී අර විනාඩි 20ක කාලය තුල ඔයාට පුළුවන් බැරි වුණු ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක නැවත බලන්න. එහෙම නැත්නම් සිද්ධ වෙන්නේ එකම ප්‍රශ්නෙට එල්ලිලා හිටියොත් ඔයාට කරගන්න පුළුවන් වෙලාව මදි වෙලා පේපර් එක එකතු කරගෙන යයි. අන්න ඒක නිසා ඊට කලින් ඔයාලා මේ ටයිම් එකට වැඩ කරන එක ගොඩාක් හුරු වෙන්න. දැන් මේ ඉඳන් ඔරලෝසුවක් තියාගෙන පේපර්ස් කරන්න මේ මං කියපු විදිහට නේද? ඉතින් එහෙම කරගත්තොත් ඔයාට පුළුවන්. ඉතින් දෙවෙනි ප්‍රශ්නේදී මම ඒ කියන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය ගැන කතා කරනවා. ඉතින් එතකොට පළවෙනි ප්‍රශ්න පත්‍රයට ඔයාලට හිමි වෙන පැය දෙකක කාලයක් ඔයාලට දැන් තේරෙනවා ඇති කොහොමද මේ පැය දෙකක කාලය කරන්න කියලා. ඒ වගේම තමයි අපි දෙවෙනි ප්‍රශ්න පත්‍රය ගැන කතා කරොත් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේදී ඔයාලට පැය 3ක කාලයක් හිමි වෙනවා. මේකෙදි ඔයාලට A කොටසෙදි ප්‍රශ්න 6යි B කොටසෙදි ප්‍රශ්න 6යි තියෙනවා. ඉතින් මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ A කොටසේ තියෙන ප්‍රශ්න 6න් ප්‍රශ්න 5කුත් B කොටසේ තියෙන ප්‍රශ්න 6න් ප්‍රශ්න 5කුත් තෝරගෙන ප්‍රශ්න 10කට ඔයාලා උත්තර ලියන්න ඕනි. මේ විදිහට ඔයගොල්ලෝ ලියද්දී එක ප්‍රශ්නයකට ඔයාලට විනාඩි 15ක් ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට විනාඩි 15 ගානේ ඔයාලට විනාඩි 150ක් වැය වෙනවා. ඉතින් එක ප්‍රශ්නයකට විනාඩි 15 ගානේ අරගෙන ඒ විදිහට ඔයාලට එතකොට අවසානයේදී පැය භාගික කාලයක් ඉතුරු වෙනවා. ඉතින් ඔයාලා මේ විදිහට ප්‍රශ්න වලට උත්තර ලියලා ඒ පැය භාගික කාලේ තියෙනවනේ. ඒකෙදිත් ඔයාලා අර එකම ප්‍රශ්නේ එල්ලිලා ඉන්න එපා. ඉක්මනට ඊගාව ප්‍රශ්නට යන්න බලන්න. එහෙම ගිහිල්ලා අවසානයේදී ඔයාට පුළුවන් අර බැරි වුණු ප්‍රශ්න වලට උත්තර ලියන්න මේ පැය භාගික කාලය යොදා ගන්න. එහෙම නැති වුණොත් පුතේ අපිට අනිවාර්යෙන්ම මේ ටයිම් මැනේජ් කරන එක හරියට කරගන්න බැරි වුණොත් නම් අපි පොඩ්ඩක් නේද අපේ උත්තර හරියට ලියා ගන්න බැරි වෙනවා. ඒ නිසා දැන් ඉඳන් පුරුදු වෙන්න ඔයාගේ ටයිම් එක හරියට මැනේජ් කරගන්න. අනිවාර්යෙන් ඔරලෝසුවකුත් අරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතයේ ප්‍රශ්න පත්‍රයට එන්න පුළුවන් සාමාන්‍යයෙන් නිශ්චිත ප්‍රශ්න කිහිපයක් තියෙනවානේ. ඔයගොල්ලෝ දන්නවා ඒක. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අනිවාර්යෙන්ම මේ සමීකරණ සම්බන්ධ ප්‍රශ්න එනවා. එතකොට සමගාමී සමීකරණ නේද? ඒ වගේම තමයි ත්‍රිකෝණමිතිය. අනිවාර්යෙන්ම පුතේ ත්‍රිකෝණමිතිය ප්‍රශ්නයක් එනවම තමයි සාමාන්‍ය පෙළ විභාගයට. ඉතින් ඔයාලා මේ පාඩම් වැඩි අවධානයක් දීලා බලා ගන්න. ඔයාලා දන්නවා ඒ වගේම ප්‍රස්ථාර සම්බන්ධ ප්‍රශ්නකුත් එන්න පුළුවන්. තීරු ප්‍රස්ථාර සහ වට ප්‍රස්ථාර කියලා කොටස් දෙකක් තියෙනවානේ. ඉතින් එතකොට ඔයාලට පුළුවන් මේ ප්‍රස්ථාර සම්බන්ධ ප්‍රශ්න වලට හරිම ලේසියෙන් උත්තර ලියන්න. මම දන්නවා මේ ප්‍රස්ථාර පාඩුව නම් හරිම ලේසි. ඉතින් ඔයාලට ඒකෙන් මේ ගොඩක් ලොකු මේ ලකුණක් ගන්නත් පුළුවන්. ඔයාලට කොන්ෆිඩන්ස් එකක් ඇතුව යන්නත් පුළුවන් විභාගෙට මෙන්න මේ ප්‍රශ්න තමයි එන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලා දැන් දන්නවා මෙන්න මේ විදිහට තමයි පේපර් එකේ ස්ට්‍රක්චර් එක හැදෙන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් විනාඩි 10න් විනාඩි 15න් එක ප්‍රශ්නයක් කරලා ඉවර කරන්න පුළුවන් වෙන විදිහට ඔයාලගේ ප්‍රැක්ටිස් එක හදාගන්න. ඉතින් ඒ විදිහට ඔයාලා පුහුණු වීම කරොත් ඔයාලගේ පේපර්ස් ටිකක් අරගෙන ඒ විදිහට ප්‍රැක්ටිස් වුණොත් අනිවාර්යයෙන් ඔයාලා දැන් දන්නවා ත්‍රිකෝණමිතිය නේද? සමීකරණ ඕවා එනවම තමයි ඉතින්. ඒක නිසා ඔයාලා මේ වගේ ගැටලු විසඳන්න විනාඩි 10න් 15න් පුළුවන් නම් ඒක වඩාත් හොඳයි. මේ ඉතින් මම ඔයාලට අවසාන වශයෙන් කියන්නේ ගණන් වලට 100ක් හරි තියෙන්න ඕනි පුතේ. ඒක නිසා අනිවාර්යෙන්ම දැම්ම ඉඳන් මේ මොහොතේ ඉඳන් හරි කවන්නේ පාඩම් කරන්න ගන්න. ඔයා උත්සාහ කරොත් ඔයාට බැරි වෙන්නේ නැහැ. ඉතින් මම විශ් කරනවා ඔයාට ගණන් වලට හොඳ සම්මාන සාමාර්ථයක් එක්ක පාස් වෙන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් මම කියපු ට්‍රික්ස් අනුගමනය කරන්න. ඒ වගේම ඔයා පේපර් එක අතර ගත්ත ගමන් කරන්න ඕනි දේ තමයි ඔයාලගේ විභාග අංකේ දාන්න. විභාග අංකේ දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔරලෝසුවක් අරගෙන යන්න පුළුවන් නේද? පෑන් එහෙම අරගෙන යන්න, පැන්සල් අරගෙන යන්න, අඩි රූල් අරගෙන යන්න නේ. ඒ වගේ දේවල් ගණන් පේපර් එක දෙද්දි අරගෙන යන්න. එහෙනම් ඔයාලට මේ මම කියපු දේවල් එක්ක ලොකු පිටිවහලක් වෙයි කියලා හිතෙනවා ගණිතයේ විෂයට ඉහළ සාමාර්ථයක් ඇතුව සමත් වෙන්න. එහෙනම් සුබ දවසක් ඔයාලා හැමෝටම.